මේක මේ මල් පෝච්චියක් ටයිටේනියම් කරන්න දන්නේ නැති කට්ටියට මේ ගන්න අපි වීඩියෝ එකක් කරනවා. මේක සාමාන්‍ය 15ට එකක් තමයි අපි ගන්නෙ. හරිද? මේක දැන් පෝච්චි ප්‍රමාණය පොඩි නිසා මේ 7ට එකක් තමයි දාගන්නේ ටයිටේනියම් එක. හරිද? ටයිටේනියම් එක දාලා හොඳට දිය කර ගන්න. මේක මේ බොර පාට තිබ්බට මේ ටයිටේනියම් එක දිය කරලා වේලෙනකොට එන්නේ අලු පැහැය. ඊපස්සේ දැන් මේ ටයිටේනියම් එකෙන් උන්කාලක් වගේ එකක් මේකෙන් දාන්න ඕන 7ක්. ඒක තමයි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. අපි මේ භාගයකට එකක් තමයි දාගන්නේ. ඒකට 4ට එකක් ගත්තම මේ 15ට එකක් සිද්ධනවා. මේ පෝච්චි ප්‍රමාණයට මම ටිකයි දාගත්තේ. හරිද? පෝච්චි ප්‍රමාණය පොඩි ඒකයි එම් කරේ. ini තමයි අලු පාට දෙන ටයිටේනියම්. මෙන්න මෙහෙම තියාගන්න ඉස්සෙල්ලා. දූවිලි වැලි අරන් වදිනවා ඔහොම පිහලා දාලා ටයිටේනියම් එක ගන්නවා ළඟට. මෙතට ගන්න ඕනේ මේක. දෙපාරක් විතර ගන්න ඕනේ. මේක ටයිටේනියම් තින් දන්න අයට මේක මේ උපස්ම නෙවෙයි ටයිටේනියම් පුරුදු වෙන්න ඉන්න අයට මේක ඔන්න ඔය විදිහට ගා ගන්න ඕනේ.